ඉතින් ආදරණීය දුව පුතේ ඔන්න අදත් මම අවිල්ලා ඉන්න අනුකයක්ත් එක්ක ලස්සන වාක්‍ය රචනා කිය කරන්න දෙකක් අරගෙන. ඉතින් ඔයාලා දන්නවා ශිෂ්‍යත්ව විභාගයේ දෙවනේ ප්‍රශ්න පත්‍රයට තමයි අපිට වාක්‍ය රචනාව එන්නේ. ඉතින් වාක්‍ය රචනාවට ලකුණු කීයක් හම්බ වෙනවද දන්නවද? කීයක් හම්බ වෙනවද අනුකේ? 6ක්. ලකුණු 6ක් හම්බ වෙනවා. ඉතින් වාක්‍ය රචනාවක් ලියද්දී සැලකිලිමත් විය යුතු කරුණු තියෙනවා පුතේ. පළවෙනි එක තමයි අක්ෂර වින්‍යාසය. ඒ වගේම නිවැරදි උක්තාඛ්‍යාත භාවිතය. ඒ වගේම තමයි වචන 5කට වැඩි වෙන්න ඕනේ හැම වාක්‍යයක්ම. ඒ වගේම නිර්මාණාත්මක වැකිවිය යුතුයි. එකම අදහස වාක්‍ය තුනෙන්ම එන්න බෑ. එක අදහසක් එක වාක්‍යයකින් විතරයි වෙන්න ඕනේ. ඉතින් අපිට ලැබෙන මාතෘකාව ගැන චුට්ටක් කල්පනා කරනවා. ගොඩක් වෙලා ගන්නෙ නැහැ. තප්පර කිහිපයක් ඇතුළත අපි කරුණු ටික ගලප ගන්නවා. මොකද පුතේ වාක්‍ය 3යි වාර ලියන්න තියෙන්නේ. ඉතින් අද අපි බලමු පළවෙනි වාක්‍ය රචනාව මොකක්ද කියලා. ඉතින් ඊට කලින් මම කියන්න ඕනේ අපි මේ දෙන වාක්‍ය රචනා දෙක ඔයාලගේ පොත්වල ලස්සනට ලියා ගන්න ඕනේ. ඒ වගේම අපි ආසයි බලන්න ඔයාලා ලියපු වාක්‍ය රචනා වල පොත්වල ෆොටෝස් ටික අපේ කමෙන්ට් වලට දානවා නම්. ඉතින් තාම ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම channel එක මොකද්ද කරන්න ඕනේ? subscribe කරන්න ඕනේ. ඉතින් අපි යමු අනුකයක්ත් එක්ක අද වාක්‍ය රචනාව මොකක්ද කියලා බලන්න. ඉතින් ඔයාලට පේනවා ඇති පුතේ වාක්‍ය රචනාවේ මාතෘකාව තමයි වෙසක් උත්සවය. ඉතින් දැන් පුංචි ඔයාලා මවා ගන්න ඕනේ පුතේ වෙසක් උත්සවය. ඉතින් වෙසක් සමරන්නේ බෞද්ධ අපි. ඉතින් වෙසක් වලට අපි දන්සල් දෙනවා, විවිධ ආගමික කටයුතු වල නිරත වෙනවා. ඒ වගේම වන්දනා ගමන් හිටන් යනවා. ඉතින් ඔයාලා දැකලා ඇති මේ වෙසක් වල තියෙන අසිරිය. ඉතින් ඒ වගේ අසිරිය ගැන වෙසක් වල අසිරිය ගැන ඒ වගේම ප්‍රධානම දේ තමයි වෙසක් පොහොය අපිටයි වැදගත් වෙන්නේ. මේ දේවලුත් එක්ක අපිට ලස්සන වාක්‍ය රචනාවක් ලියන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට අරන් අවිල්ලා තියෙන වාක්‍ය රචනාව මොකක්ද කියලා අපි අනුකයක්ත් එක්ක බලමු. වෙසක් උත්සවය බෞද්ධ ජනතාවගේ ඉතා උතුම් උත්සවයකි. එදිනට බොහෝ දෙනෙක් පන්සල් ගොස් ආගමික පිළිවෙත් කරති. අපි වෙසක් දිනයේදී ලස්සන වෙසක් කුඩු සාදන්නෙමු. එදින ජනතාව එක් වී විවිධ රසවත් දන්සල් පවත්වනු ලබයි. මුළු රටම විදුලි බුබුලු වලින් ඉතා ලස්සනට ආලෝකවත් වේ. ඉතින් ඔන්න පුතේ අපි අනුකයක්ත් එක්ක පළවෙනි රචනාව ලස්සනට බැලුවා. ඒ වගේම බලලා විතරක්මදි ඔයාලත් මෙන්න මේ වගේ නිවැරදි නිර්මාණාත්මක වැකිලියන්න මොකද වෙන්න ඕනේ? පුරුදු වෙන්න ඕනේ. එහෙනම් අපි යමු අපේ දෙවනි වාක්‍ය රචනාව මොකක්ද කියලා බලලා එන්න. ඉතින් ඔන්න ආදරණීය දුව පුතේ අපි දෙවනි වාක්‍ය රචනාවටත් ආවා අපේ සනුකයක්ත් එක්ක. ඉතින් සනුකි බලමුද මොකද්ද මාතෘකාව කියලා? හරි. මොකද්ද මාතෘකාව? මගේ විනෝදාංශය. හරි. ඔන්න පුතේ මාතෘකාව තමයි මොකද්ද? මගේ විනෝදාංශය. ඉතින් අපි හැමෝටම ලස්සන ආස හිතෙන අපි හැමෝම කැමති විනෝදාංශ තියෙනවා. ඉතින් මගේ විනෝදාංශ නම් පුංචි ඔයාලට මේ විදිහට වීඩියෝ අරන් එන එක. නේද සනුකි? අපේ විනෝදාංශය තමයි ඒක. ඉතින් ඔයාලටත් ඇති විනෝදාංශ නේද? මුද්දර එකතු කරන්න කැමති, හැම සෙල්ලම් කරන්න කැමති, පොත් කියවන්න කැමති. ඉතින් මේ විනෝදාංශය ඉස්සෙල්ලා අපි වාක්‍ය රචනාවක් ගොඩනගද්දී අපි විනෝදාංශය මොකක්ද කියලා හඳුන්වලා දෙනවා. ඊට පස්සේ මේ විනෝදාංශයෙන් අපිට ලැබෙන තෘප්තිය ගැන අපි හඳුන්වලා දෙනවා. ඊට පස්සේ විනෝදාංශය කොහොමද කරන්නේ? ඒ වගේ නිර්මාණාත්මක වැකි ටිකක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි වෙලා ගන්නේ නැතුව සංඛ්‍යාකිට එක බලමු මොනකද්ද අපේ විනෝදාංශය කියලා. ඉතින් ඒ විනෝදාංශයට අපි ලියපු නිර්මාණාත්මක වැකි පහ මොනවද කියලා බලමු. අපේ පළවෙනි වාක්‍යය තමයි මගේ ප්‍රියතම විනෝදාංශය වන්නේ පොත් කියවීමයි. දෙවැනි වාක්‍යය තමයි මම පාසල් පුස්තකාලයෙන් නිතරම පොත් ලබා ගනිමි. තුන්වෙනි වාක්‍යය තමයි විවේක වේලාවෙන්දී මම රූප කතා කියවීමට බොහෝ කැමැත්තෙමි.
පොත් කියවීමෙන් මම අලුත් වචන රාශියක් ඉගෙන ගනිමි. කියවීමෙන් මගේ අනාගත සාර්ථක කර ගැනීම මම උත්සාහ කරමි. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔන්න අද වාක්‍ය රචනා දෙක ඉවරයි. මොකද්ද කරන්න ඕනේ මේ වාක්‍ය රචනා දෙක? ඔයාලගේ පොතේ ලස්සනට ලියා ගන්න ඕනි. ඒ වගේම තාම ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් මොකද්ද කරන්න ඕනේ සනුකේ? subscribe කරන්න ඕනි. subscribe කරන්න ඕනේ. එහෙනම් අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. ශිෂ්‍යත්ව විභාගයේ මොනවාද අමාරුම? හුඟක් අය කියන පළමු සහ දෙවන පත්‍රාශිත විභාගතාමාන හා ගණිත ගැටලු ලේසියෙන්ම ඔබේ දරුවාට මතක හිටින්න රසට උගන්වන 3-4-5 ශ්‍රේණි ගණිත ගැටලු පන්තිය. සිද්ධාන්ත ප්‍රශ්න පත්‍ර මාසකට පන්ති වාර 8ක් සමග ප්‍රදීප් සූර්යාරච්චි ශිල්ප අධ්‍යාපන ආයතනය පූජා පිටිය ඇහැලගස්හින්න විමසී 076 944 42 76